හායි ගයිස් අද එන්න අපි යමු කොස්ටෝ එකේ shopping කරන්න. අපි අද ආවා කොස්ටෝ එකේ shopping කරන්න. මේ තමයි ඉතින් මගේ අද දාගෙන ටික. මේක තමයි අපේ membership card එක. ඉතින් අපේ හබීට මම කිව්වා මට ඕනේ දොරවල් දෙකේ fridge එකක් කියලා. ඉතින් එයා ඒක බලනවා. ඔව්ව තමයි ඉතින් දාලා තියෙන්නේ. ඉතින් ඔෆර්ස් දාලා තිබුණා. ඉතින් ගණන් වැඩිත් නැහැ, අඩුත් නැහැ. සමහර ඒවා ඉතින් ලස්සන දේවල් තිබුණා ගන්න. ඉතින් අපි ටික දේවල් ගත්තා. කෑම ජාති, බේකරි අයිටම්. මම මොනවාද ගත්තා? මේ අමතකයි දැන්. ඒක ගියා දැන්. මේ තියෙන්නේ කියුකම්බර් බඩු ගොඩාක් තිබුණා. අඩුවට දාලා කියුකම්බර් ගොඩක්ම 15යි 7.49යි. ඊට පස්සේ මේ කේක් වර්ග තිබුණා. හැම කේක් වර්ග එකක්ම ඉතින් ලොකු බර්ත්ඩේ කේක් තිබුණා $34යි. ඉතින් අපිට අද බර්ත්ඩේ එකක් නෑනේ ඉතින් කේක් ගන්න. ඉතින් ඔය තියෙන්නේ බේකරි අයිටම් ඔක්කොම. ඉතින් මෙහෙට එන කට්ටියට ඉතින් බඩු ගොඩක්, ඒ කියන්නේ පැක් ගොඩාක් තියෙනවා ගන්න. බඩු ගොඩාක්. ඊට පස්සේ මේ චීස් තියෙනවා. මම චීස් නම් ගත්තේ නෑ. ඊට පස්සේ අපි ඉතින් මේ ගත්තා මේ මොනවද බැටියෝ ගත්තේ? අපි ගත්තා මේ ඊට පස්සේ මේ ගත්තා අපි ඩිල්මාෂ් ටී එක ගත්තා. ඊට පස්සේ මම ගත්තා කොපි මේට් ගත්තා. කිලෝ දෙකම $23ට තිබුණා. ඊට පස්සේ මේ චොකලට් ගත්තේ නෑ. ඊට පස්සේ මේ පිස්තාසියෝ ක්‍රීම් එක තිබුණා. ඊට පස්සේ මේ පීනට් බටර් අනම්මනම් මේ තියෙන ආමන්ඩ් බටර් එකක් තිබුණා. මං ගත්තේ නෑ. නිකන් බැලුවා විතරයි. ඊට පස්සේ මේ තියෙන්නේ හනී බර්ග. මේ හැම එකක්ම හරි අඩුවට දාලා තියෙනවා. ඉතින් මේ ඉතින් ලොකු බොටල්ස් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ එක සිරප් වර්ග තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ අපේ මේ තියෙන පොල් කිරි ගොඩක් දාලා තිබුණා අඩුවට. ඊට පස්සේ මම මේ ටර්මරික් එක ගත්තා. ඊට පස්සේ මම මේ සී සෝල්ට් එකක් ගත්තා. මේ ඊට පස්සේ අපි ඉතින් ওই බඩු ගන්නකොට ලස්සන මල් තිබුණා. ෆ්ලවර්ස්, රෝස් ෆ්ලවර්ස්. ඊට පස්සේ ඉතින් මේ අඩුවට තව දාලා තිබුණා. ඉතින් එක ඒවා. ඊට පස්සේ මේ සෙටපිල් ලෝෂන් දෙකක්ම $55ට තිබුණා. මේ වැස්ලින් තුනක්ම තිබුණා $27ට. ඊට පස්සේ මේ බයෝ ඔයිල් දෙකම හරි අඩුවට තිබුණා. මම මේ ඩව් එකේ ගත්ත ලොකු බොක්ස් එකක්. ඒක සෝප් කීයක් තිබුණාද බැටියෝ? අමතකයි. ඊට පස්සේ අපි මේ මොනවාද මේ ට්‍රයි කරා මතක නෑ නම නම්. මේ ඊට පස්සේ මේ අපි ගියා. ඉතින් ඇවිදගෙන ගිහිල්ලා අපි තව ගත්තා. ඉතින් එක බඩු චිප්ස් ගත්තේ නෑ. මොකද අපි දැන් ඩයට් වල ඉන්නේ. අපි ඩයට් කරනවා. ඒක නිසා අපි චිප්ස් ගත්තේ නෑ. ඉතින් මම ඉතින් පොඩි වීඩියෝස් ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් හරි අඩුයි. ඉතින් හැම දෙයක්ම සමහර ඒවා නම් ඉතින් ගණන් වැඩි. ඉතින් මේ තියෙන චොකලට් තියෙන පැත්ත චොකලට් වර්ගයක් තියෙන ඕන්න ලංකාවට යවන්න ඕන කට්ටියට යනවා නම් අරන් යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔය තියෙන ඔක්කොම චොකලට් වර්ග තමයි. ඊට පස්සේ තව මොනවාද තියෙන්නේ? ඔය තියෙන දිගටම චොකලට්. අපි ඒවත් බලාගෙන දැන් මේ ඉදිරියට යනවා. ඊට පස්සේ මේ තියෙන බ්ලැන්කට්ස් තිබ්බා, ටවල්ස් තිබ්බා. උන්ට මට බ්ලැන්කට් එකක් වින්ටර් එකට අවශ්‍ය වෙලා තිබුණේ. උන්ට මට හරියන එකක් තිබුණේ. මං හස්බන්ඩ් එකව මේ ටවල් එක පොඩ්ඩක් දිගට බලන්න ලොකුයිද කියලා. හස්බන්ඩ් එකට කැමති නෑ කිව්වා. ඊට පස්සේ අපි සොක්ස් බැලුවා. මම ගත්තා සොක්ස් ගත්තා. ඊට පස්සේ මේ ජැකට් තියෙනවා. ඊට පස්සේ මේ මමයි මගේ යාළුවයි අපි දෙන්න ගත්තා පූමා එකේ පින්ක් කලර් සූස්. හරි ලස්සනයි. $50නේ තිබ්බේ බැටියෝ. 50යි. මේ ඉතින් අපි දෙන්නම ගත්තා ලස්සන පින්ක් කලර් එකක්. මේ ඊට පස්සේ මේ එක ඇඳුම් තිබුණා. මේ ලිවයිස් එකේ ඩෙනිම් තිබුණා. හැබැයි සයිස් එක හරියට දන්නේ නැති නිසා ගත්තේ නෑ. $70ට තිබුණා, $49ට තිබුණා. අපේ හස්බන්ඩ් මේ කැප් එකක් අරගෙන තිබ්බා. මේ හෑන්ඩ් වොෂ් අරන් තිබුණා. මේ තියෙන කැප් එක හස්බන්ඩ් අරන් තිබුණා. දැන් මේ බඩු පේ කරන වෙලාවෙදි මෙතෙන්ද මෙම්බර්ෂිප් කාඩ් එක අනිවාර්යෙන්ම ඕනේ බඩු ටික පේ කරන්න. ඉතින් අපි කට්ටියම මම බතලත් ගත්තා. මේ ඊට පස්සේ මේ ඔය තමයි අපි ගත්ත බඩු ටික. මේ තියෙන්නේ කැප් එක තියෙනවා. ඊට පස්සේ කොපි මේට්. ඊට පස්සේ අපි ගත්ත ඉතින් ඔය තියෙන්නේ මේ බතල සී සෝල්ට් ගත්තා අපි. ඔය තියෙන ගත්ත බඩු ටික තමයි. ඉතින් ওই බඩු ටිකට 270 කීයක්ද බැරි වුණේ? 78ක් වුණා.
අපේ 215ක බඩු අපේ යාළුවන්ගේ ඉතුරු ටික ඒගොල්ලෝ ගොඩක් ගත්තේ නැහැ. අපි ගත්ත ගොඩක්. ඊට පස්සේ මේ අපි අපේ අනිත් යාළුවෙක් ගත්ත බඩු ටික. ඊට පස්සේ ඔය තියෙන ගාණ 276යි බඩු වල ගාණ. ඊට පස්සේ අපි බඩු අරගෙන අපි එතන කෑම වර්ග තියෙනවා හරි අඩුවට. ඊට පස්සේ ඉතින් අපි බඩගින්නක් ඇවිල්ලා අපි චූටි කෑම ඉතින් කෑවා. දැන් ඉතින් මේ අපි ගෙදර යන්න හදන්නේ. ඔය ඉන්නේ අපේ ඇන්ටි ප්‍රසාදි ඇන්ටි තමයි ඔය ඉන්නේ. ඔයගේ අතට ඔව් මගේ අත වැදුනා. ඒක තමයි මම දැන් කල්පනා කරේ මගේ අත රිදෙන්නේ කියලා. හොඳටම රිදුනා අත. මම ඉතින් ওই ට්‍රොලිය අරන් යනකොට මේ එකපාරම ට්‍රොලිය දැස්සලා මගේ අතේ වැදුනා. ඇයිද දන්නේ නැහැ එහෙම වුනේ. මේ අන්න ඔය වෙලාවේ තමයි එහෙම වුනේ. ඔන්න වුණා දැක්කද? තාම මගේ අත රිදෙනවා ඉතින්. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් ට්‍රොලිය ගත්තා. ඊට පස්සේ එතනට හරි ලස්සන view එකක් තියෙනවා. දැන් ඉතින් අපි ගෙදර එන ගමන් තමයි මේ ඉන්නේ. බඩු ටිකත් අරගෙන. ඊට පස්සේ අපි යාළුවගේ ගෙදරට ගිහින් ඔන්න අපේ ගෙදර ගාවට ආවා. දැන් ඉතින් අපිට මහන්සි අපි බඩු ටිකත් අරගෙන යනවා. Bye bye. See you in the next video.